අර වීඩියෝ බලන්න ඉතින් YouTube වීඩියෝ කියලා තිබ්බේ ඩොලර් 100 කියලා වගේ එකක්. එතකොට ඔව් බැලුවා. මේ ඒකේ ඇවිල්ලා මම පෙන්නලා තියෙනවා. කියන්නේ මම හිතනවා ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මෙතන දෙන්න සර්විස් එකක් දෙන්න ක්වොලිෆයිඩ්ද නැද්ද කියන එක පෙන්වන්න තමයි කිව්වා ඔයාලට. හරිද? එතකොට ඒක ගැන කාට හරි සැකයක් තියෙනවා නම් කියලා මම දැන් ලයිව් ඔයාලට account එකකින් පෙන්නනවා ඉස්සෙල්ලාම ක්වොලිෆයිඩ් කියලා පෙන්වන්න ඉන්නවා මම වැඩේ කරන්න කලින් ඉස්සෙල්ලා. රයිට් ඔයාලට ඔගේ ස්ක්‍රීන් එක පේනවද? ඔව් පේනවා. ස්ක්‍රීන් එක පේනවනේ. රයිට්. මෙතන මුලින්ම මේ තියෙන අපි ට්‍රේඩ් කරන මේන් බ්‍රෝකර්. හරි. එතකොට මේකේ මෙතන තියෙනවා රියල් account demo account කියලා එකක්. එතකොට මෙතන මේ තියෙන demo account එක කියන්නේ මේක ඇවිල්ලා ප්‍රැක්ටිස් කරන්න වගේ එකෙන්ම හම්බෙන account එකක්. ඒකේ තියෙන්නේ real money නෙමෙයි. හරි. එතකොට මේ real account එකේ තමයි real money තියෙන්නේ. ඒක දැන් මේ USD 141 තියෙන්නේ. අපි බලමු ගිහලා මේ reports වලට අර වීඩියෝ එකේ පෙන්වුවේ ඇත්තද කියන එක. reports මේකෙන් අපිට history එක බලන්න පුළුවන්. හරි. එතකොට මේකේ තියෙනවා statement කියලා. මෙතන තියෙන අපේ නිකන් deposit withdrawal trade history ඒවා මේකේ තියෙනවා. අපි දැන් මේකේ date එක අපිට දාන්න පුළුවන් filter කරලා. එතකොට අපි ඉතින් last quarter දාමුකෝ. එතකොට අපිට මාස 4ක පෙන්වන්න ඕන කියන්නේ 3ක. right මේ තියෙන්නේ ඒක. අද මේ අප්ඩේට් එක සම්පූර්ණයෙන් බ්‍රෝකර් වෙනස් කරලා තියෙන එකයි. මෙතන අපිට ටයිම් එක දාන්න පුළුවන්. last 90 days දාමු. එතකොට අපි මේක පටන් ගන්න තිබ්බේ මාර්තු වල. right එතනම තියෙනවා. මාර්තු 12. මෙතන ඔන්න බලා ගන්න පුළුවන් ඩිපොසිට් එක තියෙනවා. ඔයාලට පේනවනේ මම පෙන්නන එක. ඔව් පේනවා. හරි. ඩිපොසිට් එකේ තියෙන්නේ මේ ඩොලර් 10ක් හරි. ඩිපොසිට් කියලා තියෙනවා. ඔන්න ඊට පස්සේ දැන් ට්‍රේඩ් එකම අප් කරගෙන ගිහලා තියෙන්නේ. ප්‍රොෆිට් ලොස් දෙකම ගිහලා තියෙන්නේ. මේ මෙතනින් පෙන්නන බැලන්ස් එක වැඩි වෙන විදිහ හරි. අන්තිම කොලම් එකේ. එතකොටම මේ බැලන්ස් එක අඩු වැඩි වෙන එක මේ ඩොලර් 10න් පටන් ගත්ත එක 28 25 29 30 ගිහිල්ලා 50 ගණන් ගිහිල්ලා තියෙනවා. අප් වෙලා තියෙන දේ වෙනන්නේ 70 ගාන ඊට පස්සේ බහැලක් තියෙනවා හරි 50 ගානට වහිනවා ආය 68 77 74 70 ගණන් 50 ගණන් වලට තියෙනවා ආය 60 ගණන් ආය 50 ගණන් 60 ගණන් බෙලිපුර කාලයක් තිබිලා තියෙනවා ටික 50 ගණන් 60 ගණන් වල ආය එහෙනම් තමයි එකපාර එක දිගට අප් වෙන්නේ නැහැ මේක ප්‍රොෆිට් ලොස් දෙකම දරාගෙන යන්න ඕනේ මේකේ අර වින් වෙන්නේ ප්‍රොෆිට් ලොස් නැති කරගෙන නෙමෙයි මේක වින් කරන්න පුළුවන් ලොස් එක අඩු කරලා ප්‍රොෆිට් ප්‍රමාණය වැඩි කරගන්න. ඒ වල මෙතන මේ ක්‍රෙඩිට් ඩෙබිට් කියන්නේ බලා ගන්න පුළුවන් අපේ ඩොලර් 5ක් විතර ලොස් ඇද්දි 10ක් 20ක් අන්නේම ප්‍රොෆිට් එකෙන් තමයි මේ account එක grow වෙන්නේ. ඒක තමයි මේ අපි උගන්වන සිග්නල් දෙන හැම එකේම තියෙන විදිය නේ. දැන් මේ 42 ප්‍රොෆිට් එකක් තියෙනවා කලින් ඩොලර් 10ක තමයි ලොස් එක කියලා දෙන විදිය. ඔන්න මේ 100 කියන ලෙවල් එකට ඇවිල්ලා තියෙනවා අප්‍රේල් 9 වගේ කියන්නේ හැම මාසයක් ඇතුළත. අර වීඩියෝ එකේ පෙන්නපු එක. ඊට පස්සේ බලද්දි ඔන්න ආය පොඩි මේ ඩොලර් එකම ඇවිල්ලා 100 අනු ගණන් ආය ගණන්ට වෙලා අනෙක් පහ එහෙම ගිහිල්ලා යතිය ලොකු ලොස් එක ගිහිල්ලා තිබ්බා අපි සතිය විතර අපි ඒකත් අප්ඩේට් කරා හරි පේජ් එකේ කියන අපි ලොස් එක ගිහලා ඒක හංගන්නේ නැහැ ඒක පෙන්නනවා දැන් වෙන 50 ගණන් වලට එලා තිබ්බ ඊට පස්සේ එක ට්‍රේඩ් එකකින් මේ තියෙනවා අපි පොඩ්ඩක් මාකට් සීන් කරලා මාකට් වල ප්‍රශ්නයක් කරලා ඊට පස්සේ ඔන්න එක ට්‍රේඩ් එකකින් $74කින් අර සම්පූර්ණ ලොස් එක රිකවර් කරලා තියෙනවා 100 ගන්නට ආයෙ ඇවිල්ලා තියෙනවා
ඊට පස්සේ අප කරගෙන ඉන්නේ දැන් ඕන 156ට වගේ ගිහිල්ලා දැන් ඔන්න 140 වගේ තියෙනවා. කොහොම තමයි. හරි. මම හිතනවා මේක ඇති කියලා. දැන් මෙහෙම මේ ලයිව් පෙන්නුව එක මම දැන් ඔත් සිග්නල් සර්විස් එක හරියට මම ලයිව් පෙන්නලා නැහැ. වීඩියෝස් දාලා තියෙන්නේ. ලයිව් ඔන්න ඔයාලට පෙන්නුවා. ඒකට ඔයාලට මම මේකට ක්වොලිෆයිඩ් කියන එක මම හිතනවා මේක ඇති කියලා. හරි. සමහර ඩවුට් එකක් තියෙනවා ඒ සම්බන්ධව. ප්‍රශ්නයක් නේ. රයිට්. මම මේක පෙන්නුවේ ගොඩක්ම මේ දැන් ගොඩාක් කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඇත්තටම ෆේක් නෑනේ. එතකොට මේ බොරු ගොඩක් තමයි කියලාගෙන යන්නේ. සල්ලි උඩ දාගෙන මේ මෙහෙම කරන්න පුළුවන් කී ඊට පස්සේ හැමෝම අර එක වාහනයක් රෙන්ට් එකට ආවම වගේ පෙන්නගෙන මේ වාහන ගත්ත කීය. එහෙම බයිලා ගොඩක් යන්නේ. මට ඕනේ මේකේ අර දැන් ඔය මේවා සම්බන්ධව මාකටිං කරන හැමතැනම තියෙන ගොඩක් නෙගටිව් ෆීඩ්බැක්ස් ආහා රියැක්ෂන්ස් ඔය වගේ දේවල්. මට ඕනේ අපේ ටීම් එකට සහ මගේ පේජස් වලට නෙගටිව් ෆීඩ්බැක්ස් සහ ආහා රියැක්ෂන්ස් නැති පොසිටිව් විදිහට මේක කරගෙන තැනක් බවට මේක ප්‍රොෆෙක්ස් එක කන්වර්ට් කරන්න මට ඕනේ.